හයි ගයිස් ඉතින් ඔන්න අලුත් ්‍රියක්ටිං වීඩියෝ කරන්න විල්ල තියෙන ඉතිං කලබල වෙන්න එපා මං මේන් චැනල්ලගේ වීඩියෝ සික්මට ගෙනවා ඒක මම මේ දවස්සල එඩිට් කරලා තියන්නේ මං හරි වෙලාව ආම හරි නැකතාම දන්න ඉතිං රියක්ට එක තමයි කරන්තිීනි දැන් ඉතිං අපි අද රියක් කරන්න යන්නේ මේ ආදරේ රිදුම් කියන විඩියක මේ මගේ වෛරක පැටලෙනවා ඇයිඒ වෛරක පැටලෙන්නවා හරිද මේ ආදර රිදුම් කියන ප්‍රියක්්ක මේ වෛරක හරි කරදර බා හරි අදැන් හරි දැන් හරි කියල හිතුම් හරි කියල හිතමු ඇයි ඇයිවාමට වත් දෙන්නේ ඕකේ හරි ඉතිං අද විඩක තමයි මේ ආදරේ රිදුම් කියන වීඩියෝ එක ඉතිං ඒක ඇවිලා රනින්ගේ ඉතිං දාලා මාසයක් වගේ නවා මං එක මට ඒක මට මේ වීඩියෝ එක සජස්තුන් හරිද ඉතින් මට එක බලන්න බැරිවා ඉතිං මට කොල්ලෙත් තමයි කිව්වේ මේක හොඳයි සුපිරියක් කිය සිින්දුව මට සිින්දුව සෙට්ටුන්න හරිද මේක මං කියන්නේ ටික්ටොක් එකවන් මට සෙට්ටුන්න මට සාමනෙන් සිින්දුවක් මගෑරුනම ටික්ටොක් එක සෙට්ටනවා මට මේක ටික්ටොක් එක සෙට්ටුන්න එක දුක හරි ඉතිං අපි මේකට ගාලා රියෙක් කරන්න යමු ඉතිං දාලා මාසයක් විතර වෙන 1.1 මිලියන් වියස් තියෙනවා ඉතිං අපි සින්දුව ප්ලේ කරලා බලමු හොඳයි උඹට අවුලක් නෑනේ නෑ අවුලක් නෑ උඹ හොඳින්නේ අවුලක් නෑ බං අවුලන්න ඒකනෙ මගේ මෙතනින් කොෆිය එකක් බීලා යනවා ඒ පස්සේ කරා පලයන් කොෆි බොන්න ඒ අන්න පස්සේ එක දාන්න ගිය කොෆි බොන්න හරි හරි කොෆි බීලා හරි හරි ඈ කොහොමද දෙන්නේ මට සිරී ටැටූ ගොඩ බලපංකු මේ බලප ටැටූ 1 2 3 4 5 6 7 8 9 හරි හරි ටැටුව එපා හරි මේ ඈ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙයා මෙතන මේ ෆ්‍රේම් එකේදී මෙයාගේ කිසිම තුවාලයක් පේන්නේ නැහැ මට හරිද නෑ කියන්නේ මේ බලපන් මෙතන මේ මෙතන හොඳට බලන්න මේ මවුස් පොයින්ට් එක තියෙන තැන හොඳට බලන්න කිසි තුවාලයක් නැහැ ඔන්න දැන් ඊළඟ ෆ්‍රේම් එකේ බලන්න හංගන්නට මේ වේදනා සමුගෙන යුතුව වුණා කොහොමද උනේ දවසක අත අතරින බැව් දැන නුඹට ලං වුණා හොඳයි හරි අපි ඉස්සරහට යමුකෝ අපි වෙනුවෙන් අපි නැවති මං කියන්නේ මේ ටැටු කුඩ බලපන්කෝ අයියෝ හරි හරි දෙතැනක තනි වෙන්න වුණා තව අතහැර ගනු බැරියයි හිත නිතර බැරු thank you දැනුනත් දොර බව දෙදෙනා තවමත් නැයි හිත බැඳිලා හතටත් රහසෙම වැලපේ හාලෙමා හැකිනම් මාමක හැරිලා ඇවිදන්නෙනු තුරුලටමා මොහොතක් ඉන්න පෙරසේ හෝවා නේ ඇයියා ඒක පොඩි කරේ කෙල්ලර කොල්ල දිහා බලපු ඉඳද මට තේරුන්නේ නැහැ සින්දුව මරු සින්දුව මරු දැන් මට කොහොමද කියන්නේ මේ කකුලේ තුවාලයක් කලින් තිබුණ නැහනේ මම කවුද දන්නේනේ අතරතුර වුණාද කියන්නේ හරි හරි බොරුවට කලබල වෙන්න එපා කලන
ඒ කෑල්ලදි කෝ තුවාලේ එමා මේක මගේ අවුලත්ද යාල හදත්ති අවුලත්ත දන්න කොමරි මට ටැක පැනල ඉන්නේ වැර තුවාලයන්නෑ ඉඳ හිට නුබේ යායි තුවාලයක් තියෙන යට හොරා හැබැයි කලර එකත් වෙනස් වුණා මගේ මතකගෙන ඒද කලපවා මට දැනුනුසේ යාළුව පර්ස් එක අරන් එනවා. එදා දැනුනාද හිත කීරි ගැහෙනානියා ඇයි බං කෙල්ලගේ තේ කරන්නේ බවදිදිනා තවමත් නැයි හිත බැඳිලා අතටත් රහසම වැලපේ හාලෙවා හරි කෙල්ලට යාගේ තේක දෙනවා හැකිනම් ආමග හැරිලා ඇවිදන්නෙනු තුරුලටම අපොයි දෙවියනි මොකත් ඒ වුණේ අනේ අපොයි දෙවියනි කෝප්ප දෙකක් තියෙන කුඩු වෙච්ච මං හිතන්නේ කලින් කෙල්ලට දීපු උත්තේ කෝප්පේ ඉඳන්ම තියෙනවා හිතන මට දැන් තමයි කතාව තේරෙන්නේ හැබැයි මට තාම තේරෙන්නේ නැහැ කෙල්ලට මොකක් වෙලාද කියලා එක්ක කෙල්ල මැරිලා හැබැයි කෝප්ප ටික කුඩු වෙලා තියෙන්නේ බිල් ටික පිටින් අම්මට සිරි මෙතනම කෝප්ප දෙකක් මං හිතන්නේ ඔව් මෙතන කෝප්ප දෙකයි කෝප්ප තුනයි මේ කළු එකත් එක හතරයි දැන් දීපු කෝප්පෙත් එක හතරයි කෝප හතරක් කුඩු කරලා බිලුත් එක්ක තියෙන්නේ අම්මටසි මේ මොනවද බං කහට වෙන්න බෑ මේ නා කමන්නේ මොනවා හරි හරි මේ ලී බා මුගේ කකුල තුවාල වෙන්නේ නැත්තේ මේවට වෙන්නදී අර කකුල බෙදන් හිටිය මතකද දැන් ටික ටික තේරෙනවා හරි මොහොතක් ඉන්න අම්මටසි අඩෝ ඉස්සුව බා මේ මනුස්සෙට්ට ගැවුමි නා හොඳ නෑ අනිත්තක ලෙඩෙක්ට ගැහුවම මානසික ලෙඩෙක් ගැන මෙයා මානසික ලෙඩෙක් වෙලා ඉන්නේ කෙල්ලට මොකක් හරි වෙලා කෙල්ල නෑ දැන් හරිද එහෙමයි කියලය මෙහෙම වගේ කාලකන්නේ යාළුව මටත් ඉන්නවා මෙහෙම කරලා උස්සලා ඩෝන් ගාලා කනට ගැහුවා කොච්චර අමානුෂික වුණත් මචං hina යනවා හරිද මේ උස්සලා කනට ගැහුවනේ නෑ අවුලන්නේ හරි දැන් තමයි සීන් එක තේරෙන්නේ උඹට දැන් අවුලක් නෑනේ. ඉවරයි උඹ හොඳින්නේ? මම මාර යාළුවෙක්නේ අර එහෙම උස්සලා කනට ගහලා අවුලක් නැද්ද කියලා අහනවා තාම හුස්ම ගන්න ඕනේ තාම still breathing ඇයි හුස්ම ගන්න මෙච්චර ඇයි මෙච්චර හුස්ම ගන්නේ නෑ මං අහන්නේ ඇයි මෙච්චර හුස්ම ගන්නේ හරි කොල්ල අඬලා හරිද කඳුළු පීදාන හරි දැන් මං හිතන්නේ වැඩේ තේරුණා කොල්ලට හරි ඉවරයි කියලා ඇති යන්තම් ඒක තමයි හැම දෙයකටම හරියන්නේ කනට පාරක් හොඳ වයින් වැදුනම උට සිහිය එනවා අනේ මං හිතන්නේ වැදිච්ච පාර මදි මුට එහෙම එකක් තියෙන්නේ හරි ඒ සින්දුවත් ඉවරුණා මොලෙත් එක්ක කරකුට්ටන් වෙලා තමයි ඒ සින්දුව නතරුනේ මෙතන සජෙස්ට් වෙලා තියෙන ඉස්සරහට ගේන්න තියෙන සින්දුවක් රියැක්ට් කරන්න මා දෙපාරක් සින්දුව ඒක මං තාම රියැක්ට් කරේ නෑ කියන්නේ ඒක බැලුවේ නෑ සඳනුම විදින්න ඒක බැලුවා හින්දා ඒක රියැක්ට් එකක් ගේන්න විදිහක් නෑ ඉතින්
මාද පාරක් එක රියක්ට එක ළඟදිම ගන්නම්. ඉතින් පිසෙට්ටෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. රියක්ත මේන් චැනල්ල එකෙද කියන්න බෑ හින්දා මගේ මේන් චැනල්ල එක සෙට්ටලා ඉන්න මං එක බ්ලොග්ස් කියනවා. ඉතිං සෙට්ටෙමු තවත් අලුත් මලුත් වීඩියෝ එකකින්. තක ගුඩ් බයි.